හෙල්ලෝ ගායිස්, ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ ඇකඩමියෙන් මගේ YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ගායිස්, අද ගෙනල්ලා තියෙන්නේ ටිකක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් ChatGPTද Geminiද කවුද හොඳ කියලා බලන්න තමයි යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. අලුත් වෙන ලෝකයේ වෙනස් වෙන තාක්ෂණයන් පිළිබඳව දැනගන්න එකතු වෙන්න ඇකඩමියෙන් මගේ YouTube channel එකත් එක්ක. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් ගායිස්, අද අපි ChatGPT වයි Gemini වයි කම්පෙයාර් කරන්න හදන්නේ පුංචි ටෙස්ට් හතරකින්. ඉතින් මේ ටෙස්ට් හතරවල ජෙනරල් ක්වෙස්චන් ටෙස්ට් එක, ඊට පස්සේ ඔයාලා ලංකාවේ ඔයාලට ඉංග්‍රීසි බැරි නම් ඔයාලට සිංහලෙන් AI යූස් කරන සිංහල ටෙස්ට් එකක්, ඊට පස්සේ ක්‍රියේටිවිටි ටෙස්ට් එකක් සහ අන්තිමට අපි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් කරලා මේ දෙන්නව කම්පෙයාර් කරලා බලනවා. ඉතින් අපි මේ ටෙස්ට් හතර කරලා බලලා කවුද හොඳ කියලා තීරණය කරමු. සිතින් අපේ පලන ටෙස්ට එක තමයි ජනරල් ක්වේෂන් ටෙස්ට එක. ඉතින් මම චැජීපීටයි ගිමිටයි පොඩි ප්‍රශ්න දෙක අප්ලෝඩ් කරල බලනවා එයාල දෙන උත්තර කොහොමද කියලා. මුලින්ම අප්ලෝඩ් කරනවා explain artificial intelligence to complete beginner in simple language කියලා. ඒ කියන්නේ ඒ ගැන දන්න ඇති කෙනෙකුට සරලව ඒ ගැන හඳුන්වලා දෙන්න කියලා. ඉතින් මේ තමයි ChatGPT දුන්න උත්තරේ. ඉතින් ඕගලන්ට පේන ඇති මේක බලන කෙනාටත් හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට පොඩි කරුණු වලින් ගොඩක් සරල විදිහට ChatGPT හඳුන්වලා දීලා තියෙනවා. මේ එකින් එක එයා ගන්නට හඳුන්වලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. එයා එක එක්සැම්පල්ස් වලින් AI ගැන හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. අපිට පල්ලයට යද්දි ඒ යස් කරන දවස ගන්න අපි ඒ යස් කරන මුණටද කියලත් ChatGPT අපිට මේ විදිහට දීලා තියෙනවා. face recognize, YouTube, Spotify, ChatGPT ඒ වගේ දීලා තියෙනවා. ඊට පස්සේ AI was machine language කියලා තව කොටසක් මෙයා අපිට හඳුන්වලා දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. AI machine language, deep learning ඔය වගේ AI සහ දේවල් ගැන මේක හඳුන්වලා දීලා තියෙනවා. ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ ඒ විදිහටම Gemini වලින් දැන් අහලා බලමු. ඉතින් මේ දෙන්නේ Gemini දීපු උත්තරේ. සාමාන්‍යයෙන් ගත්තොත් ChatGPT වඩා ටිකක් බැරෑරුම් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. කියන්නේ බලන ටික තේරුම් ගන්න සාමාන්‍යයෙන් අපහසුයි මේක. මේ විදිහට පල්ලයට ඇති බලා ගන්න පුළුවන්. මේක දීලා තියෙනවා AI work කරන්නේ කොහොමද කියලා. example දීලත් මේක හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි ChatGPT වඩා ටිකක් සංකීර්ණ විදිහට තමයි දීලා තියෙන්නේ. ඉතින් මේකේ අහලා තියෙනවා machine language ගැන, deep language ගැන විස්තර දෙන්නද කියලා. හැබැයි ChatGPT එකම ඡේදයෙන් තමයි අපිට මේ ඔක්කොම විස්තර ටික දුන්නේ. Gemini හැබැයි ඊට වඩා ටිකක් බැරෑරුම් විදිහට, ඒ කියන්නේ ගැඹුරටම ගිහිල්ලා අපිට මේ විදිහට දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් AI, machine language, deep learning කියන කැටගරිස් ගැන මේ Gemini මේ විදිහට ලොකු විස්තරයක් දීලා තියෙනවා. ඉතින් සරලව දෙයක් ගන්න ඕන නම් ChatGPT එකෙන් අහලා ඒ දේ සරලව ගන්න පුළුවන්. Gemini එකෙන් ගන්නවා නම් ටිකක් බැරෑරුම්. අපි දෙවෙනි ටෙස්ට් එක ගමු. දෙවෙනි ටෙස්ට් එක අපි සිංහලෙන් අහලා බලමු. මම යුවේ AI භාවිතා කරලා පාඩම් වැඩ පහසු කරගන්නම ක්‍රම 5ක් සිංහලෙන් කියලා. මේ විදිහට ChatGPT අපිට මේ විදිහට දීලා තියෙනවා. අමාරු පාඩම් සරල කරගන්න, කෙටි සටහන් හදාගන්න, ප්‍රශ්න සහ පිළිතුරු පුහුණු වෙන්න, උදාහරණ සමග ඉගෙන ගන්න, පාඩම් සැලැස්මක් හදාගන්න කියලා ChatGPT අපිට දීලා තියෙනවා. ඒකත් ඉතා සරල විදිහට තමයි ChatGPT අපිට දීලා තියෙන්නේ. අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒක ඒ විදිහටම Gemini ගෙනුත් අහලා බලමු. ඒ ප්‍රොම්ප්ට් එකම Gemini කොපි කරලා
ජිමින් දෙන උත්තරේ අපිට බලාගමු. මේ තියෙන්නේ ජිමිනි අපිට දීපු උත්තරේ. ජිමිනි හැබැයි ටිකක් මේ ChatGPT සමානයි ටිකක්, හැබැයි කරුණු පොඩ්ඩක් වැඩියෙන් දාලා දීලා තියෙනවා, අපිට බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට හරියන්නේ ජිමිනි තමයි මේ වගේ වැඩක් කරගන්න. තව දේවල් ප්‍රොම්ප්ට් එකක් හදාගන්න කොහොමද කියලා ChatGPT ජිමිනි කියලා දීලා තියෙනවා. අපි ඒකත් බලමු. ප්‍රොම්ප්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා ජිමිනිගෙන් අහලා බලමු. ඉතින් එයා මෙන්න මේ විදිහට අපිට ප්‍රොම්ප්ට් එකක් හදාගන්න දෙයක් අපි දාලා දීලා තියෙනවා. මේ විදිහට ඔයාලට ප්‍රශ්නය අනුව ඔයාලට ප්‍රොම්ප්ට් එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට හරියන්නේම ජිමිනි. මේ විදිහට ඔයාලට ඕන විදිහට බලා ගන්න පුළුවන්. එක ප්‍රොම්ප්ට්ස් දීලා තියෙනවා. ඔයාලට සංකීර්ණ පොඩක් සරල කරගන්න, ඒ වගේ ක්‍රියාදාන හදාගන්න ඒ වලට එයා සරල දේවල් දීලා තියෙනවා. ඉතින් අපි තුන්වෙනි ටෙස්ට් එකට යමු බලන්න. මේක කන්ටෙන්ට් ක්‍රියේටර්ස් වලට ගොඩක් වැදගත් වෙනවා. මේක ඉංග්‍රීසි වලින්ම අහලා බලමු. ඉතින් මම අහනවා, මම කියනවා write a short engaging YouTube introduction about artificial intelligence for technology channel. මේකේ අන්නේ පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න කියලා වීඩියෝ එක පටන් ගන්න කලින් YouTube එකට දාන්න. කියන්නේ සාමාන්‍ය වීඩියෝ කියන වගේ එකක්. මේ විදිහට ChatGPT වලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් හඳුන්වලා දීලා තියෙනවා, ගොඩක් සරල විදිහට කාටත් පැහැදිලි වෙන්න. මේ විදිහට ඉතින් අපි ජිමිනි කෙනුත් ඒ වගේම අහලා බලමු. ජිමිනිත් ඒ විදිහම මේ වගේ ප්‍රොම්ප්ට් එක අප්ලෝඩ් කරමු අපි. මේ දිනේ ජිමිනි දීපු උත්තරේ. එයාත් සාමාන්‍යයෙන් ChatGPT දීපු එකට වඩා ටිකක් බෑරුම් වුණාට මේකත් සාමාන්‍යයෙන් ගැලපෙනවා. හැබැයි ChatGPT දීපු උත්තරේ අපිට ගොඩක් සරල විදිහට ගන්න පුළුවන්. අපි හතරෙන් ටෙක්ස්ට් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් අපි කරලා බලමු. ඉතින් අපි මම දෙනවා give me 5 useful AI tools or features that students can use in everyday life. Explain what each one does කියලා. අපි බලමු මෙයා මොනවද දෙන්නේ කියලා. මෙන්න මෙතනදී ChatGPT අපිට වැරදි ආන්සර් එකක් තමයි දුන්නේ. මං ඉල්ලුවේ AI tools පහක්. හැබැයි මෙයා දීලා තියෙන්නේ ඒ tools වලින් කරගන්න වැඩ තමයි දීලා තියෙන්නේ. AI chatbot, AI writing assistant, AI summarizer. ඒවට උදාහරණ දීලා AI chatbot උදාහරණයක් දීලා තියෙනවා, අනිත් ඒවාට උදාහරණයක් දීලත් නැහැ. ඉතින් අපි ජිමිනිට මේක අප්ලෝඩ් කරාම කොහොමද තියෙන්නේ දන්නේ නැහැ. අපි ජිමිනි කෙනුත් අහලා බලමු. ජිමිනිත් ඒ ප්‍රොම්ප්ට් එකේ විදිහටම අප්ලෝඩ් කරනවා මම. අපි බලමු ජිමිනි දෙන උත්තරේ. ජිමිනි හරියටම අපිට AI tools පහක් මේ විදිහට දුන්නා. අර බලා ගන්න පුළුවන් notebook LM, Perplexity, ඒ වගේ තව ගොඩක් මේ සයිට් පහක් අපිට දීලා තියෙනවා. Goblin tools, ඊට පස්සේ SCI space, Gamma app, ඒ වගේ දේවල් ඒක ගැන හඳුන්වලා පොඩි සිටි හැඳින්වීමක් එක්ක අපිට දීලා තියෙනවා, අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට හරියන්නේම Google Gemini කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ ටෙස්ට් හතර කරාට පස්සේ අපිට දැනගන්න පුළුවන් වුණා ChatGPT ගොඩක් සරල බවත්, Gemini ටිකක් සංකීර්ණ බවත්. ඉතින් ඔයාලට මොකක් හරි සරලව තේරුම් ගන්න ඕන නම් ඔයා ඒක ChatGPT එකෙන් අහන්න ඕනේ. ඔයාලට මොකක් හරි ගැඹුරින් ඒ දේ ගැන සංකීර්ණව දැනගන්න ඕන නම් ඔයාලට ඒක Gemini එකෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට හම්බු එක වැරද්දක් තමයි ChatGPT සමහරක් වෙලාවට අහන දේට නෙමෙයි අපිට උත්තරය දෙන්නේ. අන්තිම ටෙස්ට් එකෙන් අපිට ඒක ඔප්පු වුණා. ඉතින් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් හෝ ටීචර් කෙනෙක් නම් ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ
ජිමිනි ප්‍රෝගෑම කෙනෙක් හරි කටෙන් පියට කෙනෙක් හරි ඒවගේ කෙනෙක් නම් වාඩ ගොඩක් ගැලපෙන්නේ චැජ්ජීපීට මොකද චැජ්ජීපීට ක්‍රියටි විඩිය එක වැඩි වාට ගැඹුරින් දෙයක් දැනගන්න පුළුවන් හින්දා වාට ජිමිනි ගොඩක් බැදගත් වෙනවා ඉතින් මේ විඩිය කොහොමද පාලිකමෙන්ට ඇද්දාගෙන යන්න අමතක කරන්න එපා අනිවාර්යෙන් මම සබස්ක්‍රයිබ් කළ මේ විඩියෝ ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න එහෙනම් තව වීඩියෝ එකකින් ළඟදීම අපි හම්බෙමු එහෙනම් හැමෝටම ජය වේවා